ආයිබෝන් මගේ ආදරණීය යාළුවන් හැමෝටම. ඉතින් අද මං හදන්න යන්නේ රෝල්ස් කියන්නේ බිත්තරයි සීනි සම්බලුයි දාලා හදන්න මම මේ රෝල්ස් වලට ෆිලිං එක විදියට. ඉතින් ඉස්සෙල්ලාම මම මේ පෑන් කේක් එක හදා ගන්න ඕන ගානට පිටි ගත්තා. මම නම් මෙතන පිටි මම හිතන්නේ මැන්නේ නැහැ හරියට මෙෂර් කරේ නැහැ. මේ පිටි 200ක් විතර ගත්තා. ඒකට ලුණු ටිකකුයි කහ ටිකකුයි දාගත්තා. දාලා මේකට ඉතින් තමන් ළඟ කිරි තියෙනවා නම් කිරි ටිකක් දාන්න, නැත්නම් වතුර උනත් කමක් නැහැ. මම මේ අයින් කරලා තියාගෙන ඉන්නවා වෙනම මිටි කිරි, දිය කිරි වෙනම. ඉතින් ඒකේ දිය කිරි ටිකක් තිබුණා. ඒක ටිකත් මම දාගත්තා. ඉතින් මදි හරියට මම දාන්නෙත් වතුර මේකට. ඔයගොල්ලොන්ට කැමති නම් මේකට මේ කිරි දාන්න නැත්නම් මේ ඇස්ට්‍රා වලින් මොන හරි බටර් හරි තේ හැන්දක් විතර තේ හැන්දක් දෙකක් විතර දාගන්න. එතකොට අර ගැලවෙන්න පහසුයි, ඉක්මනට ගලව ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ගානට වගේ මිශ්‍රණය හදාගත්තා මම මේ බැටර් එක. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියාගෙන අපි පෑන් කේක් හදන්න නම් හැමෝම දන්නවනේ. ඉතින් ඒ විදිහට මේ පෑන් කේක් එක මම දාගත්තා. මේක හොඳට හැබැයි මේවා වෙන්න ඕනේ. මට චූට්ටක් මම දැක්කා මේකේ මේ චූටි කැට ටිකක් නම් තිබුණා. ඔයාලා ගන්නකොට පෙරලා ගන්න. ඉතින් මේ විදිහට දාලා පෑන් එකට කරකවලා තියන්න. දෙපැත්ත දාන්නේ නැහැ මේක මම නම්. ඔන්න ඔය විදිහට ඒක දාගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට මම ඒක ප්ලේට් එකට දාගෙන සීනි සම්බල් හදාගත්තා. හැමෝම සීනි සම්බල් හදන්න දන්නවනේ. ඒ විදිහට හොඳට උඹලකට ටිකක් දාලා රසට සීනි සම්බල් ටිකක් හදාගන්න. ඒකත් එක්කලා බිත්තර තම්බලා බිත්තර ගෙඩිය 4ට කපා ගන්න, නැත්නම් 6ට කපා ගත්තත් කමක් නැහැ. මේ වගේ මම නම් කෑලි 2ක් තියාගත්තා. ඊට පස්සේ මගේ වීඩියෝ වෙලා නැහැ නැතුව මම ඔක්කොම රෝල් කරලා ඉවරයි. රෝල් කරලා තිබ්බට පස්සේ තමයි දන්නේ මේක මොකක් හරි අත වැදිලා හරි වීඩියෝ වෙලා නැහැ ඒ ටික. ඊපස්සේ මම මේකක් ආපහු ගැලෙව්වා මේ පෙන්වන්න ඕන නිසා. ඊට පස්සේ ආයෙත් සැරයක් මම මේ විදියට මේක ඔතා ගත්තා. ඔන්න ඔහම සීනි සම්බල් ටික දාලා ඊට උඩින් බිත්තර කෑලි 2ක් දාගත්තා. දාලා මේ විදිහට රෝල් කරා. අනිත් රෝල්ස් හදන විදිහටම තමයි මේකත් හදාගන්නේ. ඉතින් ওই ටික තමයි වෙනස තියෙන්නේ ওই විදිහට. ඊට පස්සේ මම මේකට ඕන බැටරි එක ලෑස්ති කරගත්තා. අපි බලමු. පාන් පිටි ටිකක් ගත්තා. මෙෂර් කරේ නැහැ ඉවත්. පාන් පිටි වලට මම ලුණු චූට්ටක් විතරක් දාගත්තා. ලුණු කුඩු චුට්ටක් දාගත්තා. එච්චර වෙන නම් මොනවත් දැම්මේ නැහැ. මම මේක මේ වතුරෙන් මේ දිය කරගත්තා. ඉතින් මේක මේ ගොඩක් වෙලාවට අනිත් රෝල්ස් වගේම තමයි. නමුත් ඉතින් මේකේ ඇත්තටම රස වෙනස්. ඒ කියන්නේ අර අපි කන්නේ ඇතුළට ගොඩක් වෙලාවට සැමන් දාපුවානේ. මාළු දාන හෝ සැමන් දාලා නැත්නම් චිකන් රෝල්ස් උත් තියෙනවා. ඉතින් මේ විදිහට හදාගත්තාම මේකේ අමුතු රසක් තියෙනවා. හොඳට උඹලකට චුට්ටක් එහෙම දාලා සැරට හදාගත්තා නම්. ඉතින් ඊට පස්සේ මම මේ බැටර් එක මේ විදිහට තවරගෙන පාන් කුඩු තියාගෙන පාන් කුඩු වල දවටලා ඔක්කොම ටික හදාගත්තා. බැද ගන්න ලෑස්ති කරගත්තා. ඉතින් දැන් නිවාඩු කාලේ හින්දා අපි චූටි දුවල පුතාලා ගෙවල් වල ඉන්නේ. ඉතින් අම්මලාට ටිකක් නිදහස හරි තියෙනවනේ ඉස්කෝලේ යන්නේ නැති නිසා. මේ වගේ කෑම හදලා කඩෙන් ගන්නේ නැතුව මේ වගේ ටිකක් හදාගන්න ඇත්තටම ලොකු අමාරුවක් නැහැ. සීනි සම්බල් එක කලින් දවසේ හදලා තියන්න පුළුවන් වෙලා තියෙන වෙලාවකට මොනවත් වෙන්නේ නැහැ, නරක වෙන්නේ නැහනේ. ඉතින් බිත්තර ටික තම්බන එකත් ඒ වගේ. ඉතින් ලොකු දෙයක් නැහැ. මේ ඉක්මනට හදාගන්න පුළුවන්. උඩක් දේවල් දානවට වැඩිය මේ දෙක දැම්මහම හරි ලේසි. ඉක්මනට හදාගන්න පුළුවන්. ඒ වගේම රසත් හරිම ෂෝක්.
ඊට පස්සේ මම මේ ටික බෙද ගන්න තෙල් එකක් තියාගත්ත රත් වෙන්න. මේකෙන් මට මේකට දෙකක් දාන්න පුළුවන්. අපි මේක බෙද ගන්න ඕනේ හිමීට අඩු ගින්දරේ වගේ. අපිට හැන්දට දැනෙනවා මේක ටිකක් අර තදට වැදෙනවා වගේ. එතකොට තැම්බිලා මේ අනික බ්‍රවුන් කලර් වගේ වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මම මේ රෝල්ස් ටික බෙදගත්තා. ඉතින් ඔයාලට මට තව පුංචි අයිඩියා එකක් දෙන්න ඕනේ. දැන් අපි මේ වගේ දේවල් හැදුවාම අපි ගෙදර තියෙනවා නම් මොකක් හරි පොඩි ෆන්ක්ෂන් එකක් බර්ත්ඩේ පාටි එකක් වගේ වෙලාවට මේකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ නේ. සමහර අය ඉන්නවා වෙජිටේරියන් අය ඉන්නවා. ඊට පස්සේ ඒ වගේ ඉන්නවනේ සමහර අය මොනවත් මීට් කන්නේ නැති අය ඉන්නවා. ඒ වගේ අයට බලා ගන්න පුළුවන් නැත්තම් මොනවද ඇතුලේ තියෙන්නේ කියලා දන්නේ නැහැ. මෙන්න මේ වගේ මම මේ අඟල් 4 වගේ පොඩි කාඩ්බෝඩ් කෑල්ලක් ගත්තේ ගෙදර තිබුණු. ඒකෙන් මේ වගේ දෙකට නමලා ඊට පස්සේ මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා මේ විදිහට ලියලා ඒ ඩිෂ් එක ඉස්සරහින් තිබුණාම ඕනම කෙනෙකුට බලලා Tamanට කැමති දෙයක් මේ බෙදා ගන්න පුළුවන්. ඉතින් මම මේ පොඩි මට හිතුණු දෙයක් මම මේ දැන් මේ ඔයාලට කිව්වේ. ඉතින් ඔයාලා මේක කරලා බලන්න. ඉතින් එන අයටත් පහසුවක් වෙයි. ඊට පස්සේ පොඩි ලස්සනකුත් මේකේ තියෙනවා. පොඩි වැලියු එකක් තියෙනවා මේකේ. ඉස්සරහින් ඒ විදිහට තියලා තිබ්බාම කැමති කෙනෙක් ඒ දේ මේ Tamanට අවශ්‍ය නම් ඒක ගන්න පුළුවන්. ඉතින් බලමු අපි මේක එකක් කපලා මේ කොහොමද කියලා. ඉතින් මම හිතනවා මගේ මේ වීඩියෝ එකෙන් ඔයාලට බලලා මොනවා හරි දෙයක් වෙනස් දෙයක් ඉගෙන ගන්න හම්බුණා නම් ඒක තමයි මට වටින්නේ. ඇත්තටම මම දාන්නේ කෙනෙකුට කන්න හදලා රසයි කියන්නේ ඇත්තටම රස දෙයක්. මම නැත්තම් මේකට දාන්නේ නැහැ. ඉතින් බලන්න ඕගොල්ලෝ මේක හරි රසයි හැදුවාම. ඉතින් ඔයාලා දිගටම මාත් එක්ක රැඳී ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.